හයි මගේ යාළුවනේ ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම අදත් හිතනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe නොකර නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඉතාමත් ආදරණීය මම ඔයාලට මතක් කරනවා. ඔන්න ඉතින් මම අද ගෙනාවේ ඩයලොග් එකක් නක් නෙවෙයි ළමයි. මම අද ගෙනාවේ අපේ බබාගේ පෙර පාසලේ ඇනිවල් ට්‍රිප් එක අපි ගියා. ඉතින් ඒකේ වීඩියෝ ටිකක් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතලා පොඩි ක්ලිප්ස් ටිකක් මම ගත්තා. ඉතින් ලොකුවටම වීඩියෝ කරන්න ගියේ නැහැ. ඇත්තටම හරිම අමාරු තත්ත්වයක් තමයි එදා තිබුණේ. ඉතින් මම එදා උදේට හදාගත්ත පාන් ටෝස්ට් කරලා සින් සම්බල් දාලා පාන් ටෝස්ට් කරා උදේට කන්න ඕන නිසා. දවල්ට රයිස් හැදුවා. ඒ ටික නම් මම වීඩියෝ කරේ නැහැ. මේ පරක් වෙන නිසා දැන් නම් මෙතන 5:45ට විතර ඇති. අපිට 6 වෙනකොට ඉන්න ඕනි කියලා කිව්ව නිසා අපි දැන් ඔන්න ඔතන යන්න තමයි පිටත් උනේ. ඉතින් දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඔයාලට ආයිමත් මතක් කරනවා මාව subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අපි දැන් මොන්ටිසෝරියට ගියා. මේ බබාගේ මොන්ටිසෝරි අපි මාතර. ඉතින් ගොඩක් අය අහලා තිබුණා මම කොහෙද කියලා. ඉතින් මම මාතර. අපි ආව මොන්ටිසෝරියට. එතකොට නම් කට්ටිය හිටියා කියන්නේ ටික දෙනෙක් අම්මලා හිටියා. මේ ටීචර් නම් ඇවිල්ලා හිටියේ නැහැ. එයාලා 6ට එන්න කිව්වට ඒගොල්ලෝ එනකොට 6:00 වුණා. කොහොමවත් ඔන්න ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ හයිවේ එකේ තමයි දැන් යන්නේ. කොහෙද දන්නවද ළමයි යන්නේ? රත්මලානේ ගුවන්තොටුපළ තමයි ඉස්සෙල්ලා බලන්න ගියේ. ඇත්තටම බලන්න ලොකු දේවල් නම් නැහැ තිබුණේ. ඉතින් දිගට මගේ වීඩියෝ එකත් එක්ක බලාගෙන හිටියොත් ඕගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් මොකද උනේ කියලා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මට නම් මේ වීඩියෝ කරන්න ලැජ්ජයි අර සෙනග ඉන්න තැන මේ එයාලා මූණ දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා ඇති එයාලත් කැමරාවට අහු වෙනවා කියලා. ඉතින් ඒ නිසා මම වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් එයාලා හරි අමුතු විදිහට බලනකොට මමත් ආස වුණේ නැහැ. ඔන්න ඉතින් යන ගමන් ලස්සන view එකක් තිබුණා. අන්න ඒ view එකත් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා හිතාගෙන මම ඒකත් පොඩි clips එකක් ගත්තා. ලස්සන පොල් ගස් ගොඩාක් ඔතනින් යනකොට තිබුණා. හරිම ලස්සනයි ටික. ඉතින් ඒ ටිකත් අරගෙන අපි උදේ ආවා කෑම කන්න නැතුවා. ඉතින් මෙතන මෙහෙ නම් කොහෙද කියලා ඇත්තටම හරියට මම දන්නේ නැහැ. කෑම කන්න නැත්නම් බබා නම් අර කුරුල්ලෝගේ පස්සේ දුවනවා. ඉතින් අපි කෑමත් කාලා මේ උතනින් යන්න තමයි ගියේ. ඊට පස්සේ ඔන්න උතනින් පොලිමේ හිටිය ගිනි අවු කුෂ්ඨකේ මාරම් වෙලාවක් යාළුවනේ හිටියා අපි. එදා මේ හැම පැත්තෙම හැම මොන්ටිසෝරියකින්ම ට්‍රිප් ආපු දවසක්. ඔන්න ඉතින් අපි ආව මෙන්න මගේ පේන් ගොඩාක් තිබුණා. ඉතින් අපිට නම් ලොකු අයට නම් බලන්න එක ලොකු දේවල් නැහැ. ඉතින් පොඩි අයට නම් පොඩි අයට නේ ට්‍රිප් එක ගියේ. ඉතින් යාලත් ලොකුවට ආසාවක් තිබුණේ නැහැ. මෙන්න මෙතන බලන්නකො මේ අලියගේ ඇතුලෙන් ගිහිල්ලා මේ එහා පැත්තෙන් ඇවිල්ලා ඉස්සල වැටෙන තියෙන්නේ. ඉතින් උතන හැතනම හරිම භයානක වැඩක්. මේ මොකද ඔක හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්ද කොහෙද? ඔව් කොන්ක්‍රීට් වලින් අර අනිත් පැත්තෙන් ඔන්න බලන්න උතනින් එනකොට ලොකු ගලක් තියෙන්නේ. මේ ගලේ වැදුනොත් පොඩි බබාලගේ ඔලු ඉවරයි. ඉතින් බොහොම පරිස්සමෙන් අපේ බබා නම් මම යවුවේ නැහැ. ඉතින් බොහොම පරිස්සමෙන් උතනින් ඒ අම්මලා තාත්තලා බබාලව ගත්තා. මේ තනිකර කළු ගලක් එතන තියෙන්නේ. මුණින් අතට ආවොත් ඔළුවම තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් මේ මහන්සි යන්නත් එක්ක අපි තේ බොන්න ගියා. එතන තියෙනවා තේ කඩයක්. අපි තේ කියන්නේ අයිස්ක්‍රීම් මේම කෑවේ. පුදුම රසණයක් එදා නම් තිබුණේ. මාර මව්වක්. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ ටිකයි මට ගන්න පුළුවන් වුණේ. ඒ රසණෙත් එක්ක ඒ අවුවත් එක්ක වීඩියෝ එක පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙන ලොකුම ප්ලේන් එක. මෙන්න මේක ඇතුළට යන්නත් පුළුවන්. අපි ගියා මේ මාරම රසණේ එකේ ඇතුළ නම් ආයි තැම්බෙනවා. ඉතින් ඔතනට ගියේ ගොඩාක් ළමයි ඇවිල්ලා හිටියේ. එතන අර පොඩි බබාලා එක්කගෙන ඇවිල්ලා. මේ ඉන්නේ ඉතින් කැත කොට මම බලන්නකෝ ඉතින් මගේ කැත. හරි කමන්නේ. මේ බලන්නකෝ ලස්සන මොකක්ද ලස්සන මලක් නේ වතුර මලක්. ඉතින් ඔතන තියලා අපේ බබාගේ ෆොටෝ එකක් අරගෙන වීඩියෝ එකත් අරගෙන යා ඉන්න හැමතැනම පුදුම තරම් වදයක් එදා දවසේ මට දුන්නේ. ඉතින් ඔන්න අපේ මල්ලි එයා දන්නේ මම වීඩියෝ එක කරා කියලා. ඉතින් යාගේ ෆොටෝ එකත් අරගෙන මේ ඉන්නේ ආයිමත් මම කැත මම. ඊට පස්සේ ඉතින් අපි මහන්සියක් තියාගෙන ආයිමත් ගියා ඒ පේන් ටික බලලා ඉවර කරන්න. ඊට පස්සේ මෙතන තිබුණා ජෙට් එකක්. කියන්නේ මෙතන මොකක්ද ඒකට කියන්නේ? යුද හමුදා ජෙට් එකක් නේද? වෙන්නේ නැති. ඊට පස්සේ ඉතින් බලන්නකො මේ ටිකේ ලස්සන මෙතන නම් පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. මේකේ මේ අරලිය ගස් තමයි දිගටම තියෙන මාර ලස්සන එක පෙළියට එක මාරම විදියට වවලා තියෙනවා. ඉතින් ඇත්තට ඒක ෆෝන් එකෙන් දකින්න වඩා මාරම ලස්සන view එකක් තමයි එතන නම් තියෙන්නේ.
තේ කෑල්ලක් වගේ අර තේ කෑල්ලේ මැද ෆොටෝ ගහනවා වගේ මාර ලස්සනයි. ඊට පස්සේ බලන්නකෝ මෙන්න මෙතන මෙයා නම් ගොම්බෙල්ලෙක් වගේ නේද? ගොම්බෙල්ලෙක් වෙන්නේ නැති ලස්සනට වතුර වැටෙනවා. එතනත් හරිම ලස්සනයි. ඉතින් මේකත් අරගෙන මල් එකක්. ඊට පස්සේ ලොකු ශාලාවක් වගේ එකක් තියෙනවා. මේක ඇතුළට ගියාම මාරම විදියට දෝංකාර දෙනවා. මේකේ නම් ගොඩාක් දේවල් මේකේ ලොකු අයටත් බලන්න දේවල් තිබ්බ මේකේ. අර ඉස්සර බිතාන්නේ කාලේ ඒ ඉස්සර අර ඉංග්‍රීසි පෘතුගීසීන්ගේ කාලේ තිබිච්ච ජෙට් එහෙම අපේ ලංකාවේ අය මේ සල්ලි දීලා අරගෙන තිබිච්ච තමයි එතන තිබුණේ. ගොඩාක් වැදගත් දේවල් එතන තිබුණා. ඉතින් මම ටිකක් එතනින් කිව්වා එතන කියා ගන්න බැරි කියන්නේ අර එන්ජින් පිච්චිච්ච මේ ෆේන් අර වැටිච්ච එහෙම තියෙන ඒව එහෙම ඒව අර පේන්ට් කරලා දාලා තිබ්බ ගොඩක් අයට බලන්න. ඒ කාලේ අර බ්‍රිතාන්‍ය සමයේ ඉංග්‍රීසි යුද කාලේ තිබිච්ච ඒවා තමයි මෙතන තිබුණේ. ඉතින් ගොඩාක් දේවල් ඒකේ අර කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා මොන බලන්න. මාරම වැදගත් දේවල් ටිකක් තමයි එතන නම් තිබුණේ. ඉතින් බොඩි බබාට නම් එතන තිබිච්ච දේවල් තේරෙන්නේ නැහැ. බලන්නකො මේ ලස්සන මාරම ලස්සනක් තියෙන අපේ බබා නම් එයාට යන හැම පේන එකම නගින්න ඕන වුණා. එහෙම ඉතින් යන හැම එකම නගින්න බැහැනේ. ඉතින් බබාලට යන්න වෙනම 2-3ක් තිබුණා. ඊට පස්සේ ඉතින් අපි ගියා සත්තු වත්තට. ඉතින් ඒ ටික නම් වීඩියෝ ගත්තේ නැහැ. පොඩි ටිකක් තමයි මම ඔයගොල්ලන්ට ගත්තේ. ඊට පස්සේ ඉතින් ලස්සන වතුර දියැලකුත් එක්ක මෙන්න මේක ඇතුලේ ඉන්නේ තාරාවෝ. හරිම ලස්සනයි. බලන්නකෝ මෙයා නම් පුදුම තරම් අර එයා ඉන්නේ නිකන් මිනිස්සු කන්න වගේ. උඩ හිටියේ මිනිස්සු ඇවිල්ලා අර එයා බලන්න එනවනේ. එතකොට හරියට යනවා මෙහෙට යනවා නිකන් අපි කන්න වගේ. ඉතින් සත්තු වත්තේ නම් ගොඩාක් දේවල් බලන්න තිබුණා. ඒ කියන්නේ මාරම දේවල් ගොඩක් තිබුණේ. ගොඩාක් හැම එකක්ම වීඩියෝ කරොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඒ නිසා ඉතින් ටිකක් අරගෙන මෙයා නම් කවුද කියලා ඇත්තටම දන්නේ හිපොපොටේමස් වෙන්න ඇති. මෙයාලා දෙන්න වතුරේ ඉන්නේ. ඉතින් අපි යනකොට එයා ඒ ගොඩට ආවා. සත්තු වත්තේ තියෙන පුදුම තරම් ගඳක්. ඒ කියන්නේ මාරම මේ අර සත්තු ජරා කරපු පුදුම තරම් ගඳක් තියෙන්නේ. ඉතින් ඒකෙන් ටිකයි ගත්තේ. ඊට පස්සේ උනන්දී අපි ඇවිල්ලා ගොඩාක් වෙලා ගියපු කට්ටිය එනකන් ගොඩාක් වෙලා පාරට වෙලා මායි බබයි අපේ මල්ලි වාඩි වෙලා හිටියේ. ඉතින් ගොඩ වෙලාවක් පාරේ හිටියා. සත්තු වත්තේ ඉන්න බෑ ඇත්තටම. ඊට පස්සේ ඉතින් අන්න ගොඩක් මේ හවස යන්න තමයි අපි පිටත් උනේ. බබාට නම් හොඳට මහන්සි නිසා එයා නිදාගත්තා. ඉතින් බලන්නකො හොඳටම නිදි. එයාට විතරක් නෙවෙයි අපිටත් හොඳටම මහන්සි. මට නම් එපා වෙලා හිටියේ එදා දවසම. ගෙදර එන්නේ කොයි වෙලාවදී කියලා මම බලාගෙන හිටියේ. අන්න ඉතින් කැතකොටම මායිමත් ඉන්නවා. ඊට පස්සේ ගෙදර යනකොට ටිකක් රෑ වුණා. දැන් මෙතන වෙලාව 8 විතර ඇති. ඉතින් යනවාම ඉතින් මගේ ඇනුවල් ට්‍රිප් එක ඉවර වුණේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම් සන්නයි පරිස්සමින් ඉන්නවලට මම ඔයාලට හරිම ආදරෙයි.